ඉතින් ආයුබෝවන්. ඉතින් ඔයාලා සියලු දෙනාටම මුලින්ම දරුවන් සරණයි. කරන කියන දේවල් හරියන්න ඕනේ. ඉතින් සූර්ය දෙවියන්ට පින් අයිති වෙන්න, වැස්සවලහක දෙවියන්ට පින් අයිති වෙන්න, පොළොව මහිකාන්තා දේව මෑණියන් වහන්සේට පින් අයිති වෙන්න. එන අලුත් අවුරුද්ද සරුවෙන් ජීවිතය ගත කරන්න මිනිස්සු දුක් මහන්සි වෙනවා. ඉතින් මේ කන්නේ වැඩ කටයුතු මිනිස්සු පටන්ගෙන ඉතින් දුර පේනවා ඇති හැමෝම වැඩ. ඉතින් කට්ටියක් ආනවා. ඉතින් මේ පැත්තේ කට්ටියක් වපුරනවා. ඒ වගේම මේවා තව නෑ. ඉතින් වැපුරුමක් ගහපු එකක් තියෙනවා. මම ඒකත් පෙන්වන්නම්. අද සමාජ ගොඩක් අයට දකින්නත් නෑ, බලන්නෙත් නෑ. ඉතින් මේ ඉහපු එකක්, වැපුරුමක් ගහපු එකක්. ඉතින් වැපුරුම හොඳට කරලා තියෙනවා. ඉරවල් ටික බැඳලා මං චුට්ටක් පෙන්වන්නම්. ඊයට ටික තියෙන්නේ පැලවෙයිගෙන එන්නේ දැන්. ඉතින් මේන සිංහල අලුත් අවුරුද්ද අලුත් හාල් වලින් කිරි බතක් උයලා බුදුන්ට පළවෙනි කොටසත්, දෙවෙනි කොටස දෙවියන්ටත්, තුන්වෙනි කොටසත් මේ රටේ ජනතාව වෙනුවෙනුත්, සත්තු වෙනුවෙනුත් වෙන් කරලා තමන්ගේ දරු පවුල් ජීවත් කරගන්නත් එක්ක තමයි මේ දුක් මහන්සි වෙන්නේ මේ මිනිස්සු. ඉතින් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමු ප්‍රාදේශීය සභාවට අයිති මීගලෑව බණ්ඩාරගම කියන ගම්මානේ තමයි මේ ගොවිතැන් පටන්ගෙන කරගෙන යන්නේ දැන්. ඉතින් ඔයාලට පේනවා ඇති අලි වනාන්තරේ මෙහි. ඉතින් හාණ්ඩ වැව් වගේ වතුර පුරවලා තියෙනවා. තමයි. ඉතින් රටේ ජනතාවගේ කුසගින්න නිවන්න මේ ගම්බද මිනිස්සු විශාල දුකක් විඳිනවා. ඉතින් මං චුට්ටක් ඇත්තටත් ගිහින් පෙන්නන්න. අපි යමු. වැව වගේ පුරවලා තියෙන්නේ. ඉතින් හාන්න තව මේවා හාලා නෑ. මේවා හානකොට මම වීඩියෝ එකක් දාන්නම් ඒකෙත්. වගේම පැලවි හදාගන්න විදිහත් මම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. මේ channel එකත් එක්කම ඉන්න තුසිත් හර්ෂක. ඔයාලට පේනවා ඇති මේ වතුර එනවා දැන්. මේ පුරුම් වතුර නියරක් රහිනවා. අපි ඒකත් ගමු. මේ පේන ඇති වැව් වගේ වතුර පුරවලා තියෙන්නේ. අපි බලමු වැපුරුම් පාරක් එහෙම ගහනවා ගන්න. එතනින් යමු. රැහල ඉවරද අයියා? රැහල ඉවරද? බඳින්නේ නැහැ මේ සැරේ. ඔව් නේද, නියරවල් ටික තියෙනවනේ. එහෙමද? කඩලා දාන්න තියෙන්නේ කැට ගහින් නැත්තම්. දැන් මේ කඩලා දාලා තියෙන්නේ. දැන් අතන අර හා ටැක්ටරේ මේ එන්නම් කියලා කිව්ව එක අහලා. මේකට අද ගහනවද කියන්නේ? නෑ, හෙට වපුරන්නේ. හෙට. ඉස්සරේ කට්ටිය එච්චර උද්‍යෝගයක් නෑනේ. නිකන් නෑ තාම. ඔය වගේ තමයි යන්නේ වැඩ. වැස්ස චුට්ටක් පරක් වුණානේ, ඒකයි උනේ අතන. සම්පත් අයියා නම් ගහනවනේ. තියෙන විදියට දැන් වහිනවා අයියා අවස් වෙද්දි.
දුරින් පේන්නේ වැපුරුමක් ගහනවා. චමින්දය නම් වැව වගේ පුරවලා තියෙනවා. චමින්දය නම් වැව වගේම පුරවගෙන අම්මෝ කොට වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න හැමෝම. මම පැලවී ටිකුත් පෙන්නන්න. ලස්සන ජීවිතයක්, ලස්සන හදවතක් තියෙන මිනිස්සු තමයි මේ ගොවි ජනතාව කියන්නේ. ඉතින් අපි පැලවි මේ වෙද්දි දාලා තියෙන ඒවත් පොඩ්ඩක් බලමු කියලා. චුට්ටක් යන්න ඕනේ. ඉතින් මේ විදිහට වැපුරුම් කරලා තිනොය හානකොට මම වීඩියෝ එකක් දාන්න. සියලු දෙනාටම ස්තුතියි. මම ඊළඟ වීඩියෝ එක ගේන්නේ පැලවි සම්බන්ධව. බලමු පැලවි දාලා තියෙන ඒවා කණු කැපෙන්නේ කොහොමද? ඒ පිළිබඳව මම වීඩියෝ එකක් අරන් එන්නම්.